පස්වර 1 2 3 4 5 6 තුන්වරක් ඉවම් මොකද කරන්න ඕනේ? ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ඒ ශක්තිමත් භාවය තමයි හදා ගන්න ඕනේ. right එතකොට නායකයා කියන්නේ තීරණ ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනි පුද්ගලයෙක්. එයාට තීරණ ගැනීමේදී නිවැරදිව විකල්ප පේන්න ඕනි. නිවැරදිව එයාගේ කායික මානසික ඒකාග්‍රතාවය තියෙන්න ඕනි. right දැන් ඔන්න අපි පොඩ්ඩක් විචිකිච්ඡාවට පත් වෙලා. එහෙම වෙනකොට ගන්න උත්තර ගන්න තීරණ වෙනස් වෙන්න පුළුවන්. එහෙම නේද? right හරි. ගැහිනවද පුතේ? ඔව්. මගේද කොට? මගේද? right. එහෙමනම් දැන් ඔන්න තීරණ ඔයාලා ගාව තියෙන්නේ. අපි බලමු කවුරුද නිවැරදිවම මේ ජයග්‍රහණයත් පත් කරගන්නේ කියලා. right අපි පටන් ගමු. 1 2 4 5 7 8 10 28ට අප්පුඩියක් ගැහුවේයි. right හරි. ඔන්න යා තරගෙන් 4 අර ස්පීඩ් යමු. ඔව් 10 15 right මගේ පුතා තරගෙන් ඉන්න. මොකක්ද මගේ පුතාගේ නම? ඔව් මෙන්න යන්න එපා. මොකක්ද පුතේ නම? ටීම් එකට ලීඩර් කෙනෙකුත් පත් කරගන්න ඕනේ. ටීම් එකට පොඩි නමකුත් තියාගන්න ඕනේ. මේක ඉවරුනාට පස්සේ මම කියන්නම් කරන්න ඕනේ දේ. right. ටක් ගාලා තියාගමු. ලීඩර් කෙනෙක් ගන්න. ඇයි? හම්බෙනවා පැය භාගයක කාලයක් මේ යන්නේ ටයිම් මැනේජ්මන්ට්. අපේ ඉස්සර කතා කරයි, පතන් සර් ඉපද කතා කරයි. නිර්මාණශීලී භාවය සම්පත් හඳුනා ගැනීම නායකයෙකුට තියෙන්න ඕනේ. ටීම් එකේ කට්ටිය අඩුයි. විනාඩි 6ක් ගිහිල්ලා නැගිටින්න එපා. බලන්නේ ඉන්නේ සමාජිකයෝ නැත්නම් අසාර්ථකයි. අරමැත්තේ කරන්නේ. ඉතින් කෙනෙක් හදන්න ළමයි දැන් නිශ්ශබ්ද වෙන්න. දැන් ඔයාලා මේ ළඟේ වගේ මොනවා හරි ගන්න තියෙනවා නම් ගන්න කියලා කිව්වා. ඒ කියන්නේ වෙන ටීම් වලින්ද?
ගාලේ වගේම ක්ෂණිකව ක්‍රියාත්මක කරන එක ඒ හැමදේම මම රයිට් ඔල අමතක් ඔක්කොමලා උදව් කරා හොඳටම වැඩේට. ආය ක්ෂණික තීරණ ගන්න ගොඩක් කට්ටිය උදව් වුණා. එක එක්කෙනාගේ තීරණ එක එක මට්ටමට වුණාට හොඳටම උදව් කරා ඔක්කොම. නෙමෙයි පෝස්ටරේ හරි දැන්වීම හරි අපිට කතා කරොත්. ඇයි ඒකේ තියෙන හැඩතල වර්ණ සහ සංකේත අපිට දැනෙනවා. අපි දැනෙද්දි තමයි තව සැරයක් බලන්නේ. එහෙම නැත්තම් අහක බලාගෙන යනවා. වෙන දැනීමක් වුණත් එහෙම. එතකොට මේකේ ප්‍රමාණාත්මක තත්වයෙන් එළියට ගියාට ඕගොල්ලෝ හැඩතල මවලා තියෙන විදිහත් එක්ක සංකේත කොහොමද දැනෙන්නේ කතා කරන්නේ අන්න ඒ විදිහට තමයි මේක බැලුවේ. ඒ කියන්නේ සෞන්දර්යාත්මකව සහ කලාත්මකව මේක එකතු කරගත්ත විදිහ. එතකොට බලපු ගමන් ලංකාවේ කෙනෙක් බැලුවහම ශ්‍රීපාද කන්ද තියෙනවා, පොතක් තියෙනවා, තව මොනවා හරි පහනක් තියෙනවා, එහෙම දෙයක් කියලා ගන්න පුළුවන්. ශ්‍රීපාදයේ සහ ශ්‍රීපාදයේ හඳුන කෙනෙක් දැක්කොත් මේ අපේ ලාංඡනය විය හැකියි කියලා අනුමාන කිරීමේ කියන එක එක අයට වෙනම තීරණ තියෙන්න පුළුවන්. ඒ අයගේ දැනුම ආකල්ප සහ සාක්ෂරතාවය අනුව දෙවෙනි ස්ථානයේ විදිහට දෙවෙනි මම මේ ස්ථානය කියන වචෙන්ට වඩා දෙවෙනියට හොඳම නිර්මාණය කරලා තිබ්බේ. නිර්මාණාත්මක දැක්ම සහ එකතු කිරීම කරලා තිබුණේ චැම්පියන් කණ්ඩායම. ශ්‍රීපාද ලාංඡනයේ ඇහැට කතා කරන විදිහ සරලව දැනෙන්න තිබුණු තැන විදිහට මම දැක්කේ බීටා කණ්ඩායම. ඉස්සරහට එන්න මෙතන එන්න. මම කිව්වා හැමෝටම ප්‍රෑනක් අරන් එන්න කියලා එනකොට මෙතෙන්ද ඉක්මනට කියලා ප්‍රෑන ඔබට උපදෙස් පිළිපැද හැකිද කියන එක ඔබ ජයග්‍රහණය කරන්න. ඔබ ස්වාධීනවම මේ කුකුල් දෙකක් කඳට දාන කුකුල් දෙකක්. ඇයි මේ වෙන්නේ? අපි හැමෝම හිතනවා ඔළුවක් කැඳලා කඳක් දාන්න කියපු ගමන් මිනිස් රූපයක් තමයි අපි අදින්නේ කියලා. නේද? එම් ෂාන් ආරුක විදුසල ඒ රුක්ෂේන ES සිතු සොම්හිල් අභීෂ හසරංග අනුහස් වීරකෝන් නදිනි භාග්‍ය තරුෂි ප්‍රබෝධිකා ශිෂ්‍යා කාංචනා සෙනවිර
ස්තුතියි ඔබතුමාට. ඊළඟට අවිෂා ලක්ෂානි. ස්තුතියි ඔබතුමාට. ආදිශිෂ්‍ය සංගමේ සසිත්මි මෙත්සරා. භාවනා කුමාරි. අබෝධි බිම්සරා. ස්තුතියි චන්දන මහතා. ආකර්ෂණ විමේශනි. ස්තුතියි ඔබතුමාට. ඇල්ෆා කණ්ඩායම මහයි ස්ථානයට පත් වෙනවා. මට කියන්න අද මේ වැඩසටහනේ අරමුණ මොකද්ද වැඩසටහන? අපි ශ්‍රීපාද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ දරුවෝ හැටියට අපි හරි ආසයි ශ්‍රීපාද මහාවිද්‍යාලයේ ශ්‍රී විභූතිය නැවත නැවත අපිට දකින්න ලැබෙනවාට. ඒ සඳහා අපි කරන කැපකිරීම් වල එක කොටසක් තමයි මේ දරුවන් තුළ ඒ හැකියාව සහ ආකල්ප වර්ධනය කිරීම. අපේ පළවෙනි පරමාර්ථය මේ ආකල්ප වර්ධනය තුළින් අනාගතයේ දක්ෂ නායකයෝ බිහි කරන්න. මොකද ශ්‍රීපාදය කියන්නේ ජාතික නායකයෝ බිහි කරපු ආයතනයක්. එතකොට අද මේ වැඩමුළුව කරන දේවල් ටික මට පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි 90%කට වැඩිය ක්‍රියාකාරම් වලට මුල් තැන දීලා තියෙන්නේ. අපි නායකත්ව ගුණාංග සංවර්ධනය සඳහා යොමු වන ක්‍රියාකාරකම් ගණනාවක් කරනවා. අපිට ඒ සඳහා දායකත්වය දෙන්නේ ආචාර්ය සංගමේ පැරණි කණ්ඩායමක්. අපේ දේශකයන් වෙන්නේ තාජ් ශිෂ්‍යෝ අපේම දරුවෝ. ඉතින් අපි ඉතා සතුටින් අද දවසේ වැඩසටහන කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තුලින් මේ දරුවන්ගේ නායකත්ව ගුණාංග හැකියතාක් දුරට ඉදිරියට සංවර්ධනය කරන්න.